ඉතින් දැන් සංගීත සීසන් 2 කතාවේ මහේවයි අසයිනෙවයි එකට ඉන්න දර්ශන පෙන්වන්නෙම බොහොම අඩුවෙන් කියලා තමයි ගොඩාක් දෙනෙක් මැසිවිලි නගන්නේ. ඇත්තටම ඉදිරියේදී මහී අසයිනෙව මුණ ගැහෙන්න ගිය අවස්ථාවක ඇත්තම කියනවා නම් අපිට කතාවෙත් බලා ගන්න අවස්ථාවක් ලැබෙනවා ඇති කියන කතාව ගැන තමයි මම අද වීඩියෝ එක හරහා ඔයාව දැනුවත් කරන්න සූදානම්කමක් තියාගන්නේ. ඉතින් ඒක අපිට මේ වෙලාවෙත් කතා කරන්න ඉඩක් හදලා දෙනම කාරණාවක් වෙන විදියකට තමයි අපිට අද වීඩියෝ එක හරහාම මතක් කරන්න කතා කරන්න chance එකක් තියාගෙන ඉන්නෙත් කියන කතාව ගැන තමයි මම මේ වෙලාවේ ඔයාට මතක් කරන්න සූදානමකුත් තියාගෙන ඉන්නේ. ඇත්තම කියනවා නම් කල්පන සහ මිලින්ද ඇවිල්ලා අසේනිගේ රාජකාරියවත් හරියාකාරව කරගෙන යන්න ඉඩක් නොදෙන තත්වයක් එන්න පුළුවන්කම තියෙනවා කියලයි මට අද වීඩියෝ එක තුළින් ඔයාට මතක් කරන්න තියෙන්නේ. ඉතින් එහෙම අවස්ථාවක් වුණොත් ඒක අපිට මේ වෙලාවේ කතා කරන්නටම ඉඩක් හදලා දෙන කතාවක් වේවි. විශේෂයෙන්ම කියනවා නම් අසේනිට කල්පනගේ සහ මේ කල්පනගේ තාත්තගේ කරදර කිරීම කොහෙත්ම ඉවස දරාගෙන ඉන්න පුළුවන් තැනකට පත්වෙන එකක් නැහැ. ඉතින් ඒකත් එක්ක අසේනි ඒ වෙලාවෙම මහීට දුරකථන ඇමතුමක් අරගෙන ඇත්තටම කියනවා නම් මහීට ඒ තැනකට පැමිණෙන්න ඉන්න කියනවා කියන ඒ කතාව ගැන තමයි අද අපිට මේ වෙලාවේ කතා කරන්න අවස්ථාවක් තියාගෙන ඉන්නේ කියන ඒ කතාව තමයි අපිට අද මේ වෙලාවේ කතා කරන්න පුළුවන්කම ලැබුණේ කියන කතාව අපි මේ වෙලාවේ කතා කරන්න සූදානම්කමක් තියාගෙන ඉන්නවා කියන කතාව ගැන අපි අද වීඩියෝ එක හරහා ඔයාව දැනුවත් කරන්න සූදානම් වෙනවා. ඉතින් ඒක හරිම වටින අවස්ථාවක් විදියට තමයි අපිට මේ වෙලාවේ කතා කරන්න පුළුවන්කම ලැබිලා තියෙන්නේ. ඉතින් ඒ විතරක් නෙමෙයි තව දෙයක් අපි මේ මොහොතේදී කතා කළ යුතුව තියෙනවා කියලයි මං කියන්නේ. ඒ තමයි මහීව ගෙන්නල්ලා Taman ආදරය කරන්නේ කාටද කියන එක මේ වෙලාවේ පෙන්වන්න පුළුවන්කම ලැබිලා තියෙවි කට්ටියට. ඒක තමයි වටිනම අවස්ථාව විදියට අපිට මේ වෙලාවේ කතා කරන්න පුළුවන්කම ලැබිලා තියෙන්නේ කියන ඒ කතාව ගැනත් අපිට මේ වෙලාවේ කතා කරන්න අවස්ථාවකුත් තියෙනවා කියන කතාව ගැන තමයි අද අපිට වීඩියෝ එක හරහා කියන්නට පුළුවන්කම තියෙන්නේ කියන කාරණාව ගැන මතක් කරනවා. ඇත්තම කියනවා නම් මහිත් මෙතෙන්ට එනවා සහ ඒ ඇවිල්ලා අනිවාර්යෙන්ම අසේනි මේ ඉන්නේ Taman ආදරය කරන කෙනා මෙතනින් එහාට Taman වෙන කාටවත් ආදරය නොකරන බව පැහැදිලිවම කතා කරන්නට බලාපොරොත්තු රැසක් තියාගෙන ඉන්නවා කියන ඒ කතාවට ගැන අද අපි මේ වෙලාවේ ඔයාට මතක් කරන්න සූදානම් වෙන කතාවක් විදියට තමයි මතක් කරන්න ඕනේ.